Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. Yes, that has a nice ring to it. ඉතින් යාළුවනේ අද එපිසෝඩ් එකේ මොකද වෙන්නේ බලමු. අද කට්ටියම අලුත් මෙහෙයුමකට යන්නයි ඉන්නේ. ඉතින් channel එකට subscribersලා 20000ක් එකතු වෙලා තිනවා. ඒකට ඔයාලා හැමෝටම thank you. මාත් එක්ක මෙච්චර කාලයක් එකතු වෙලා හිටියට. ඉතින් මම පුළුවන් හැම වෙලාවකම වගේ ඉස්සරහට වීඩියෝ අරන් එන්න හිතන් ඉන්නවා. එපිසෝඩ් ඔක්කොම එකපාරට බලන්න ඕන නම් එපිසෝඩ් ටික බයි කරන කට්ටිය මට මැසේජ් එකක් දාන්න. එහෙනම් බලමු අද වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. channel එක subscribe කරපු නැති කට්ටිය channel එක subscribe කරලා set වෙලා ඉන්න කියන ගමන් යමු අද වීඩියෝ එකට. කිබා නම් හිනාටට කියන්නේ නරුටෝ වෙලින් පටි ඔතාගෙන ඉන්න විදිහ දැකලා ඔයා කලෙන්ත දායි කියලා. කොහොමුණත් දොර ඇරගෙන කාමරේ ඇතුළට යද්දිම උඩ කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න නරුටෝ හිනාටගේ මූණ ඉස්සරහටම හම්බු වෙනවා. මේක දැකලා හැමෝම පුදුම වෙනවා. නරුටෝ හිනාටට ගොඩක් සමීපව සිටින නිසා මොකක් හරි අසනීපයක්ද කියලා. කොහොමුණත් ඒත් එක්කම හිනාට ගිහින් නරුටෝගේ ඇඟේ වදිනවත් එක්කම නරුටෝ විසි වෙලා යනවා. හිනාටද කලන්තේ දාපු නිසා දැන් කුරණේසෙන්සිගේ ඇඳට මෙහා පැත්තේ ඇඳකට වෙලා තමයි හිනාටත් දැන් ඉන්නේ. ඉසුනේ කුරණේට පැහැදිලි කරනවා මිසුකිගෙන් සුනාඩේ ප්‍රශ්න කළ බවත් එයාලට ඔර්ජිමරු ළඟට ගෙනියන්න තරම් තොරතුරක් එයා ළඟ නොතිබුණ බව. මේ අතර නරුටෝ එළියට වෙලා දිගින් දිගටම සුනාඩේට වද කර කර කෑ ගහන්නේ එයාව සස්කෙව හොයාගෙන යන්න ඉඩ දෙන්න කියලා. කොහොමුණත් සුනාඩේ නම් මේකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අපට දැන් පෙන්නනවා නෙජී වගේම හිනාටත් එයාගේ සගයන් වන කිබා සහ ශිනෝ එක්ක පුහුණු වීම කරනවා. පුහුණු වීම වලින් අනතුරුව හිනාට එයාගේ ගන්න ඕන බව. ඉතින් හිනාට දැන් දුක් වෙන්නේ එයාට නරුටෝට උදව් කරන්න බැරි වුණ එකට. කොහොමුණත් ඔයාලට ඇහුණනේ සුනාඩේ කියපු දේ අපිට එයාලව සොයාගෙන යන්න හෝඩුවාවක් නැති බව කිබා කියද්දී ශිනෝ එකපාරටම කියන්නේ ඒකට ක්‍රමයක් තියෙන බව. ඒ තමයි බිකොචු කියන ක්‍රමියන්. ඉතින් මෙයාලා මේක සුනාඩේට කියන්න යනවා. හැබැයි සුනාඩේ නම් ශිනෝගෙන් අහන්නේ එයාලා වඳ වෙලා ගිහින් නේද කියලා. නැහැ, එයාලා වඳවීමේ තර්ජනයට ලක් වෙලා තිනවා. ඒක නිසායි ශිනෝලගේ වංශය වන අබුරාමි වංශය එයාලගව යොදා ගැනීම නැවැත්තුවේ. ඒ වුණාට එයාලා තව ටිකක් ඉන්න බව ශිනෝ කියද්දී ශිසුනේ අහන්නේ කවුද ඒ ක්‍රුමීන් කියලා. එයාලා නින්ජාවරුන් යොදා ගන්නා ක්‍රුමීන් වර්ගයක්. එයාලගේ සුවඳ හඳුනා ගැනීමේ හැකියාව නින්ජා බල්ලොන්ට වඩා වැඩි. මිනිසුන් හඳුනා ගැනීමේදී එය ගොඩක් පරිපූර්ණයි. හැබැයි එයාලා බිත්තර දමන්නේ වසර ගණනාවකට එකවරක් පමණක් බව සුනාඩේ කියද්දී ශිනෝ කියන්නේ එයාලා මේ වසරේ බිත්තර දමන බව. කොහොමුණත් එයාලා හොයාගන්න කොයිතරම් අවස්ථාවක් අපිට තීද කියලා සුනාඩේ ශිනෝගෙන් අහද්දී ඒක 10%ක් පමණ බව ශිනෝ කියද්දී මදක් කනගාටුවෙන් සුනාඩේ එතනින් ඉවතට ගියත් ගම දුෂ්කර තත්වයකයි දැන් තියෙන්නේ. නිකම් බලන් ඉන්නවට වඩා ඒ 10% ගැන විශ්වාසය තැබීම වටිනවා. ඒක නිසා මේකර ටීම් නම්බර් 8 වන ශිනෝ කිබා හිනාටා යන ඔයාලව පිටත් කරලා යවනවා. මෙවර කණ්ඩායමේ නායකය වෙන්නේ ශිනෝ බව සුනාඩේ කියද්දිම සුනාඩේ කුණායි පිහියකින් ගහලා එතන සිවිලිමේ හැංගිලා හිටපු නරුටෝව එතනට බිමට වට්ටනවා. මම දන්නව ඔයා මම මේකට යන්න එපා කිව්වත් යන බව සුනාඩේ කියද්දී ඔව් මම අනිවාර්යයෙන්ම යනවා කියලා නරක නැහැ. ඒක නිසා ඔයත් යන්න මේ මෙහෙයුමට. හැබැයි මේක ඔයාගේ අන්තිම අවස්ථාව. අපි බිකෝචු ක්‍රුමීන්ව හොයාගන්න බැරි වුණොත් සස්කෙව හොයන එක අතෑරලා දාන්න කියලා සුනාඩේ කියද්දී නරුටෝ කෑ ගහලා කියන්නේ අපි කොහොම හරි ඒක හොයාගන්න බව. ඉතින් දැන් මෙහිමට යන්න නරුටෝ වගේම හිනාට ලෑස්ති වෙලා එද්දී හිනාට කලබලෙන් යද්දී නෙජීගේ ඇඟේ හැප්පෙන්න යද්දිම එයා ඒක වළක්වා ගන්න විදිහ දැකලා නෙජී පුදුම වෙන්නේ හිනාටගේ මේ දියුණුව දැකලා.
දැන් කට්ටියම එක තැනකට මොකද ශිනෝබියොන්ට බිකෝජු ප්‍රදේශයට යාමට දින 2ක් ගත වන බවත් කණ්ඩායමේ නායකයා මම නිසා නරුටෝ ඔයාට මගේ අනට කීකරු වෙන්න වෙන බව ශිනෝ කියද්දී කිබා කොහොමද ඔයාලා මෙයා එක්ක ඉන්නේ කියලා නරුටෝ කේන්තියෙන් අහද්දී මම පුරුදු වුණ බව කිබා කියනවා. සකුරා තුවාල වුණ හාවෙක්ට ප්‍රතිකාර කරන ගමනුයි ඉන්නේ. ඉතින් නරුටොල ගිය මෙහිම සුනාඩ කියන ගමන් ඔයාට යාලා එක්ක යන්න අවශ්‍ය නැද්ද කියලා අහද්දි සකුර කියන්නේ කෘමියෙකු සොයාගන්නව නම් හොඳම කෙනා ශිනෝ. අනිකේ එයාලට හිනාටගේ බයිකුගන් වගේම කිබාගේ නාසයක් තියෙනවා. ඉතින් මම එතනට අවශ්‍ය නැහැ. මට දැන් ඕන හැකි ඉක්මනින් වෛද්‍ය නින්ජ කෙනෙක් වෙන්න බව සකුර වේලාසන මෙච්චර ඉක්මනින් නිදාගන්න බැහැ කියමින් හාන්සිවන්න නරුටෝ ඒක කියලා ඉවරනවත් එක්කම නින්දට වැටෙනවා. කට්ටියටම නිදාගෙන ඉන්න අතරේ හිනාට එළියට යනවා. ටික වෙලාවකින් නරුටොට මුත්‍රා කරන්න ඕන වෙලා එළියට ගිහින් ඉද්දි එකපාරටම සද්දයක් ඇහිලා ඒ පැත්තට ගිහින් බලද්දි දී ඇල්ලක් ළඟ ඉන්න ගෑනු කෙනෙක් දකිනවා. මෙයාට කතා කරන්න නරුටෝ යන්න හදද්දිම ලිස්සල වැටෙනවත් එක්කම ආයිත් බලද්දි ඒ කෙනා නැති වෙනවා. එතන පැත්තකින් තියෙන ඇඳුම් ටිකක් පේනවත් එක්කම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ හිටියේ හිනාට බව. උදෑසන කට්ටිය ගමන් කරන අතරතුර කිබාට කලින් දවසේ රාත්‍රියේ නරුටෝ දැක්ක දේ කියනවා. ඒක අහලා කිබා ඔයාට හිතෙන්නේ නැද්ද ඒකේ අද ආහාරය මේවා කියමින් ශිනෝ පළතුරු වගේක් පෙන්නලා කියද්දිම සමහර වෙලාවට මේවා විශාල ලෙස වර්ධනය වෙනවා. ඒවා අපිට කන්න සුදුසු නැති බව කියද්දිම කට්ටිය වටපිට බලද්දි නරුටෝ ඒ අතරම ඒ වගේ විශාල පළතුරක් බදාගෙන කනවා. කොහොම වුණත් ඒකෙන් දිගටම නරුටොට බඩේ අමාරුවක් වැළඳෙනවා. ශිනෝ එකපාරටම තැනක නතර වෙන්නේ අපි එතනට ආව කියමින්. මේ තැන දැකලා නරුටෝ පුදුම වෙන්නේ මම කවදාවත් මේ වගේ තැනක් දැකලා නැති බව කියමින්. ගල් පර්වතයක් දිගේ කට්ටිය පල්ලෙහාට යද්දී නරුටෝ ශිනොත් එක්ක කේන්ති අරගන්න ගිහිල්ලා නරුටෝ පල්ලෙහාට වැටෙද්දී නරුටෝව බේරගන්නේ ශිනෝගේ කෘමීන්මයි. බිකෝජු වනාන්තරයට ඇතුළු වෙලා ඉන්න නරුටොල දිහා ඈතින් කට්ටියක් දැන් බලන් ඉන්නවා. එයාලා කියන්නේ නම් බිකෝජුලා අපි ඔයාලට දෙන්නේ නැහැ. එයාලා අයිති කමිසුරු වංශයට වන අපිට බවයි. ඉතින් යාළුවනේ මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එක මම ඔයාලට හෙට අරන් එන්නම්. එහෙනම් channel එක subscribe කරගු නැති කට්ටිය channel එක subscribe කරන් යන්න. එපිසෝඩ් ටික ඔයාලට බලන්න ඕන නම් මට message එකක් දාන්න. මම community post එකක් දාලා තියෙන විදිහට එපිසෝඩ් ටික buy කරලා බලන්න කැමති කට්ටිය විතරක් මට message එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බු වෙමු. හැමෝටම sayonara. 가방안에 굳은 다짐이 더 backpacker 우리는 backpacker you'll be the backpacker 내가 묻은 신발이 바래져도 backpacker 우리는 backpacker 기발은 언제나 겁없이 시작부터 맨발 내 눈에 싹 다 basic without a step pipe 들어퍼진 내 black top protecting my necktie 기본이 안 돼 있는 stupid I'm ready to fire right ambition is game plan 이 blood and voodoo